ඔබටත් රෝහලෙන් ස්කෑන් එකක් කරගන්න කීවද? අපි අද බලමු ලංකාවේ රෝහල් වලින් සිදු කරන ස්කෑන් වර්ග 5ක් ගැන. මේවායේ තාක්ෂණය, අඳුරගන්න රෝග, ගතවන කාලය, අවදානම් වගේම පෞද්ගලික රෝහලකින් මේවා කරගන්නවා නම් කොච්චර මුදලක් යනවද කියලත් අපි අද සරලව කතා කරමු. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න. පළවෙනි එක එක්ස්රේ. මේකට සාමාන්‍යයෙන් ගොඩක් අය මුහුණ දීලා ඇති. මෙහිදී කරන්නේ එක්ස් කිරණ භාවිතා කරලා ශරීර අභ්‍යන්තරයේ ද්විමාන ඡායාරූපයක් ගන්න එක. මේකෙන් බලන්නේ අස්ථි මිදීමක් තියෙනවද, පෙනහළු වල මොන හරි වෙනසක් තියෙනවද, එහෙමත් නැත්නම් හදවතේ මොන හරි අසාමාන්‍යතාවයක් තියෙනවද කියලා. මේ සිදු කිරීමේදී රෝගියාට කිසිදු වේදනාවක් හෝ දැනීමක් සිදුවන්නේ නැහැ. විනාඩි 2ක් හෝ 3ක් වැනි ඉතාම සුළු කාලයකින් ඔබට එක්ස්රේ පරීක්ෂණය නිමා කරගන්න පුළුවන්. පෞද්ගලික රෝහලක නම් සාමාන්‍යයෙන් රුපියල් 2000ත් 4000ත් අතර මුදලක් මේ සඳහා වැය වෙන්න පුළුවන්. අංක 2 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. එහෙමත් නැත්නම් ජෙල් ස්කෑන් එක. මෙහිදී කිසිම විකිරණයක් නැහැ. වවුලන් පාර හොයාගන්න පාවිච්චි කරන ශබ්ද තරංග වලින් තමයි මේ පරීක්ෂණය කරන්නේ. ස්කෑන් එක කරන්න අවශ්‍ය තැන ජෙල් එකක් ආලේප කරලා ඒක මතින් උපකරණයක් තියලා තමයි මේ ස්කෑන් එක කරන්නේ. අම්මගේ බඩේ ඉන්න දරුවා බලන්නේ, හදවත කොච්චර වැඩ කරනවද කියලා බලන්නේ. ඒ වගේම අක්මාවේ තෙල් තැම්පත් වෙලා තියෙනවද කියලා බලන්නේ මෙන්න මේ ජෙල් පරීක්ෂණේ. මේක ගැබිණි අම්මලාට පවා 100% ආරක්ෂිතයි. මෙහිදී රෝගියාට කිසිදු වේදනාවක් හෝ දැනීමක් සිදුවන්නේ නැහැ. මෙයත් ඊටම සුළු කාලයකින් නිමා කරගන්න පුළුවන් පරීක්ෂණයක්. පෞද්ගලික රෝහලකින් මේ පරීක්ෂණය කරගන්නවා නම් සාමාන්‍යයෙන් රුපියල් 2500ත් 5000ත් අතර මුදලක් වැය වෙනවා. තුන්වෙනි එක තමයි CT ස්කෑන් එක. මේක හරියට ඩෝනට් එකක් වගේ රවුම් මැෂින් එකක්. සරලවම කියවොත් මේක ත්‍රිමාන රූප ලබා ගන්නා එක්ස්රේ මැෂින් එකක්. හදිසි අනතුරක් වෙලා ඔළුවේ ලේ ගැලීමක් වෙලාද, මොළේ ඇතුලේ ලේ කැටියක් හිර වෙලාද, පෙනහළු වල ලේ කැටි තියනවද කියලා ඉතාමත් වේගෙන් ත්‍රිමාන පින්තූර අරගෙන බලන්නේ මේකෙන්. හැබැයි මේකේ යම් විකිරණ ප්‍රමාණයක් තියෙන නිසා ගැබිණි අම්මලාට කරන්නේ නැහැ. CT පරීක්ෂණය සඳහා ඉහත පරීක්ෂණ වලට වඩා තරමක් වැඩි කාලයක් ගත වෙනවා. සමහර විට විනාඩි 15ත් 30ත් අතර වගේ කාලයක් වෙන්නත් පුළුවන්. නමුත් මෙහිදීද රෝගියාට කිසිදු වේදනාවක් හෝ දැනීමක් සිදුවන්නේ නැහැ. ශරීරයේ ස්කෑන් කරන ස්ථානය සහ වර්ණකයක් භාවිතා කරනවද නැද්ද යන්න මත මෙහි මිල වෙනස් වෙනවා. පෞද්ගලික රෝහලක නම් සාමාන්‍ය රුපියල් 15000ත් 35000ත් අතර මුදලක් මේ සඳහා වැය වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි MRI එක. මේක ගොඩක් අය CT එකත් එක්ක පටලවා ගන්නවා. මේක දිග බටයක් වගේ. රෝගියාව මේ බටේ ඇතුළට යැවීමෙන් තමයි මේ පරීක්ෂණය පටන් ගන්නෙ. මේකෙදි විකිරණ පාවිච්චි වෙන්නේ නැහැ. තියෙන්නේ යෝධ චුම්බකයක්. මේක ඇතුළට ගියාම ලොකු සද්දයක් එනවා. මොලේසියම් නහර, කොඳුයට පෙළියේ ඩිස්ක් පැනීම් වගේ දේවල් බලන්න තමයි මේක හොඳම. හැබැයි ඇඟේ යකඩ තියෙන අයට මේක කරන්න බෑ. මෙහි විශේෂත්වය නම් CT ස්කෑන් එකකට වඩා වැඩි විභේදනයකින් යුතු සියුම් දත්ත මෙමගින් ලබා ගන්න පුළුවන් වීමයි. බොහෝ රෝගීන් MRI මැෂින් එකේ මේ බටේ ඇස්සට යෑමට පළමු අවස්ථාවේ බියක් දක්වනවා. ඕනෑම අයෙක්ට එහෙම බියක් දැනෙන එක සාධාරණයි. නමුත් මතක තියාගන්න ඕනේ මෙහිදීද රෝගියාට කිසිදු වේදනාවක් දැනෙන්නේ නැහැ. නමුත් මේ නිකුත් වෙන ഘോഷාකාරී ශබ්දය නම් ඔබට ටිකක් විඳ දරා ගන්න වෙනවා. මෙම ස්කෑන් එක සඳහා සාමාන්‍ය විනාඩි 40ක් වගේ කාලයක් ගත වෙනවා. පෞද්ගලික රෝහලක නම් මේ සඳහා රුපියල් 35000ත් 50000ත් අතර මුදලක් වැය වෙනවා. අන්තිම එක තමයි ලංකාවේ තියෙන මිල අධිකම සහ දියුණුම ස්කෑන් පරීක්ෂණය. ඒක තමයි PET ස්කෑන් එක. CT හෝ MRI එකකින් ඇඟේ ගෙඩියක් තියෙනවා කියලා දැක්කම ඒක සාමාන්‍ය ගෙඩියක්ද නැත්නම් පිළිකාවක්ද, ඒ වගේම ඒක ඇඟ පුරාම පැතිරිලාද කියලා හරියටම හොයාගන්නේ මේකෙන්. මේකෙදි කරන්නේ ඊටාම කුඩා විකිරණශීලී ද්‍රව්‍යයක් මිශ්‍ර කළ සීනි දියරයක් රෝගියාගේ නහරයකට විදින එක. සාමාන්‍ය සෛලවලට වඩා පිළිකා සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි නිසා ඒවා අර සීනි දියරේ වේගයෙන් උරා ගන්නවා. ඊට පස්සේ ස්කෑන් එක කළාම පිළිකා සෛල තියෙන තැන් විතරක් මැෂින් එකේ තිරය මත ලයිට් දැම්මා වගේ වෙන වෙනම දිලිසෙන්න ගන්නවා. මේකෙන් පිළිකා විතරක් නෙවෙයි, මොළයේ රෝග සහ හදවතේ ඇතැම් රෝග ගැනත් හොයා ගන්න පුළුවන්. බෙහෙත් විදිනකොට දැනෙන කටුව ඇනෙන වේදනාව ඇරුණාම මේකෙදිත් වෙන කිසිම වේදනාවක් නැහැ. හැබැයි බෙහෙත් එක ඇඟ පුරාම ගමන් කරන්න යම් වෙලාවක් යන නිසා මේ මුළු පරීක්ෂණයටම පැය 2ක් විතර කාලයක් ගත වෙන්න පුළුවන්. පෞද්ගලික අංශයෙන් මේ ස්කෑන් එක කරගන්නවා නම් රුපියල් ලක්ෂ 3ක් හෝ ඊට වැඩි ගණනක් වැය වෙනවා.
හැබැයි මහරගම අපේක්ෂා රෝහල වගේ රජයේ රෝහල් වලිනුත් මේ කරගැනීමේ පහසුකම් දැන් ලංකාවේ තියෙනවා. ඔබ මතක තියාගන්න ඕනේ තවත් කරුණක් නම් රෝහලෙන් රෝහලට වෛද්‍යවරයාගේ ගාස්තු සහ පරීක්ෂණයට අදාළව භාවිතා කරන බෙහෙත් අනුව මේ මිල ගණන් සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සියලු ස්කෑන් රජයේ රෝහල් වලින් ඔබට නොමිලේම කරගන්නත් පුළුවන්. රෝගයක් කලින්ම හඳුනා ගන්න එක තමයි සුව වීමේ පළමු පියවර. ඒ නිසා දොස්තර මහත්තයා ස්කෑන් එකක් ලියලා දුන්නම මැෂින් එකට බය වෙලා ගෙදර යන්න එපා. තාක්ෂණය තියෙන්නේ ඔයාගේ ජීවිතේ බේරගන්න. අදම මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ ගැන නොදන්න හැමෝම දැනුවත් කරන්න.